දිත්වයකට කොටු මනසට දිත්වයක් තියෙනවා. හොඳ නරක, දිව්‍ය ලෝක, අපාය, මනසෙම මායාවක් පමණයි. ඒ මනසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්තියක් පමණයි. සිතේ ඝනත්වයේ වැඩි අයට නිවන් දැකීම ලේසි නෑ. සිත කියන ලෙස සිතේම වහලෙක් වෙලා සිතට ඕන විදියට නටන කෙනෙකුට, සිතට වහලුණු කෙනෙකුට සිතෙන් මිදෙන එක ලේසි නෑ. බරට චින්තනය භාවිතා කළා කියලා සිතින් මිදීමක් නම් වෙන්නේත් නෑ. සිතත් පවතින කල් එයාට සංසාරයක් තියෙනවා. දැන් කෙනෙක් හිතනවා මේ හොඳට පොත් පාඩම් කරලා 84000 ත්‍රිපිටක කටපාඩම් කරලා නිවන් දකින්න පුළුවන් කියලා. එතන තියෙන්නේත් මනසමයි. එතනත් එයා ඉන්නේ අන්තවල. එයාට නිවනක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මහා උගත් බුදුන් වහන්සේ කියන්නේ තුච්ච පොටිල කියලා. පොටිල භික්ෂුන් වහන්සේ ඔබ දන්නවා බුදුන් වහන්සේ තුච්ච පොටිල කියලා 7 වතාවක් කියනවා. ජේතවනාරාමයෙන් එළියටම යවනවා. නමුත් පොටිල භික්ෂුන් වහන්සේගේ ගෝලය රහත් වෙලා. නමුත් පොටිල භික්ෂුව අර දැනුම කරේ තියාගෙන ඉන්නවා. මන් තමයි දන්නේ. මන් තමයි මෙතන ප්‍රධානිය. අනිත් ඔක්කොම මගේ ගෝලයෝ. අන්න තුච්ච පොටිල. ඒක නිසා දැනුම තිබ්බට සිතෙන් මිදෙන්නේ ඒ සිතමයි. සිතෙන් මිදෙන්න නම් ඒ දැනුම අස් කරන්න වෙනවා. ඒක ඊටාම අසීරුයි. Taman දන්නවා කියලා ගත්ත තැන තියෙන දැනුමක් නම් අන්න එතනයි අසීරුව තියෙන්නේ. හැබැයි සත්‍ය දැනගත්තොත් එයා දන්නවා මේක දැනුමක් කියලා. එයා දන්නවා මොහොත කියන්නේ කිසිම දෙයක් නැති තැනක් කියලා. සිතක් පවතින කල් එයාට සංසාරයක් තියෙනවා. සිතින් මිදුණු තැන ශුන්‍යතා විහරණය හමු වෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා අතීතා සිතින් මිදීම නම් ලේසි නෑ. ද්වේතාවේ තියෙන තාක් මම ඉන්නවා. විඥාන මායාවන් මවනවා. ඒ තාක් සිත ශුන්‍ය වෙන්නේ. දිත්වයක් ඇතුලේ ක්‍රියාත්මක වීමමයි සංසාරය කියන්නේ. සිතවිලි බාහිරයි එකතු කරමින් භවය සාදමින් යන භව ගමන, භවය හා බැඳුණු භව කතර භව සංසාරේ දිගින් දිගටම හදා යනවා. සසර හදන්නේ මේ මොහොතෙමයි, මේ දැම්මයි. සසර කියන්නේ තියෙන එකක් නෙමෙයි. මේ මොහොතේන සිත බාහිර තියනවා කියලා ගත්ත